අන්‍යහසයෝ කොහොමද ඉතින්? අද මාත් එක්ක යමුද ලස්සන බොටැනික් පාර්ක් එකක් බලන්න සෝල් වල තියෙන. ඉතින් මේ දවස්වල කොරියාවේ තාමත් සීතලයිනේ. මට හිතුණා වෙනස් අත්දැකීමක් ඔයාලට අරගෙන එන්න. එහෙනම් කවුද කැමති මාත් එක්ක යන්න මෙතන තියෙන ලස්සන බලන්න? එන්න යන්න මාත් එක්ක. ඔයා මේ වීඩියෝ එක මෙතනට වෙනකම් බැලුවද? එහෙනම් දැන් ලයික් එකක් දාලා ඉතුරු ටික බලමු නේද? ලයික් දැම්මේ නැත්තම් පිනෝකියෝගේ වගේ ඔයාගේ නහය දික් වෙයි හරිද? ඉතින් ඔයා දාන ලයික් එකෙන් ෂෙයා එකෙන් තමයි තව කෙනෙකුට මේ වීඩියෝ එක බලන්න පුළුවන් ඉඩ ප්‍රමාණය ගොඩක් වැඩි වෙන්නේ. ඒක නිසා අපි මෙතනින් ඇතුල් වෙන්න ඉස්සෙල්ලා ටිකට් එකක් අරගන්න ඕනනේ. ඉතින් වයස අවුරුදු 19ට වැඩි 65ට අඩු අයට වචනොන් ගානක් තමයි යන්නේ. අනිත් අයට ඊට වඩා අඩු වෙනවා. ටිකට් එක අරගත්තට පස්සේ අපිට ඇතුල් වෙන්න තියෙන්නේ මෙන්න මෙතනින්. මේක ඇතුළට ගියාම එකම ලෝකයකට ගියා වගේ. ඔයත් කැමතිද? එහෙනම් ඉන්න මාත් එක්ක වීඩියෝ එක අන්තිම වෙනකම්. මේ බලන්න මේකේ ලස්සන. ඉතින් මම නම් ඇත්තටම මල් වලට මාරම ආසයි. ඔයාලත් එහෙම නේද? මේ පාර්ක් එකේ නගරවල් 12ක් නියෝජනය කරනවා. ඒ කියන්නේ රටවල් 12ක් වගේනේ. එතකොට ඒ රටවල් 12ට ආවේනික ගස් කොළන් තියෙනවානේ. ඉතින් ඒවා වෙන වශයෙන් වගේ තමයි මේක ඇතුලේ මේ හදලා තියෙන්නේ. මෙතන දැක්කම මට නම් හිතෙන්නේ මෙතන නිකන් වියට්නාම් වගේ. ඔයාට මොනවද හිතෙන්නේ? අද නම් මට ඔයාලට කතා කරන්න ගොඩක් දේවල් නැහැ. මාත් එක බලන්න තමයි ඔන්න තියෙන්නේ. ඔයාලා දන්නවද මම මෙතනට ඇවිල්ලා ඔන්න වැඩි කල නැහැ. ඉතින් මට හිතුණා මේ අත්දැකීම ඔයාලත් එක්ක ඉක්මනටම බෙදා ගන්න ඕනේ කියලා. ඒක නිසා මම අර ටිකක් කල් ගිය වීඩියෝ ටික එහෙම පැත්තකින් තියලා මේක ඔයාලට ඉක්මනටම අරගෙන ආවා. 저기 바나나 있어. 어머 진짜 어이없네. මෙතන අද මල් නම් ගොඩක් මම දැක්කේ නැහැ. ඒක නම් ඉතින් කාලෙන් කාලෙට පොඩ්ඩක් වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ලොකු ගස් නම් එහෙම වෙනසක් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඉතින් මල් නම් ගොඩක් තිබුණේ නැහැ අද. අනිත් එක තමයි මේක ඇතුලේ මාරම රස්නේ. මොකද එළියේ සීතලයි මේක ඇතුලට ආවම වෙනම රටකට ගියා වගේ තමයි. ඉතින් ඔන්න මෙහි ඉන්න කෙනෙකුට පුළුවන් මේ ලස්සන බලා ගන්න මෙතනට ආවොත්.
ඔයාලට පේනවනේ මේ රතු පාට මල. ඒක හරිම කියන්නේ මාරම අමුතු මලක් ඒක. මට ඒක දැකම හරිම ආසයි හිතුණා. මේ ලස්සන ගෙදර දැක්කම ඔයාලට මොනවද හිතෙන්නේ? පොඩ්ඩක් අර ලංකාවේ ගෙවල් වගේ නේද? ඔයාලට පේනවද මෙතන තවත් වෙනස් ගස් ಜಾති තමයි තියෙන්නේ. හැම වෙලාවෙම නැතුව සමහර වෙලාවල් වලට මේ වගේ තනියම වුණත් අපිට කොහේ හරි ගිහිල්ලා අපිට තනියම ඉන්න පුළුවන් නම් ඒකත් හොඳයි කියලා මට හිතෙනවා. හැමතිස්සෙම නෙවෙයි හොඳ සමහර වෙලාවල් වලට. මමත් මගේ channel එක පටන් ගත්තට පස්සේ පොඩ්ඩක් තනියම යන්න පුරුදු වුණා සමහර තැන්වලට. මොකද දන්නවද? අපි කාත් එක්ක හරි ගියාම ඒ කෙනාට දෙන අවධානය අඩු වෙනවනේ. ඇත්තටම මේ වගේ දේවල් කරන්න ගියාම අපි කෑමක් කන්න ගියත් හරියකට ඒක කන්න බෑ. ඇත්තම කතාව ඕක තමයි. ඉතින් යන හැම තැනම නම් වීඩියෝ කරන්න එහෙම කරන්න ගියොත් ඇත්තටම හරි අමාරුයි. මම මේ කියන්නේ මොකක්ද කියලා ඔයත් මේක කරොත් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ වුණාට මම ඔයාලට ආසාවෙන් තමයි මේ වීඩියෝ අරගෙන ඉන්නේ. ඉතින් ඉස්සරහටත් දිගටම මම ඔයාලට වීඩියෝ අරගෙන එනවා. මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අමතක කරන්න එපා. හරිද? වීඩියෝ එක මුලදී මම ඔයාලට කිව්වා මතකද රටවල් 12ක් මෙතන නිර්මාණය කරලා තියෙනවා කියලා. මම හරිද දන්නේ කිව්වා නිර්මාණය කියලා. කොහොම හරි මෙතනත් අන්න ඒ වගේ තැනක් තමයි මේ හදලා තියෙන්නේ. ඔයාලට මේ බයොබබ් ගහ ගැන දැක්කම මොනවද හිතෙන්නේ? මේ ගහ ගැන ලස්සන කතාවකුත් තියෙනවා. ඔයාලා අහලා තියෙනවද දන්නේ නැහැ. දෙවියෝ මේ ගහ අනිත් පැත්තට හිටවලා කියලා ඔන්න ඔය වගේ කතාවකුත් තියෙනවා. ලස්සන මේකේ සඳහන් කරලා තියෙනෙත් ඒක. මම ඕක බලලා නෙවෙයි කිව්වේ. හරිද? මම ඒක අහලා තියෙනවා. ඒ කොහොම වුණත් ඒ ගහ ඇත්තටම හරිම අමුතුයි කියලා හිතෙන්නේ නැද්ද ඔයාලට?
අපි කොහොම හරි ඔන්න ඔය ඔක්කොම දැන් බලලා ඉවරයි. එහෙනම් ඊළඟට අපි දැන් කොහෙටද යන්නේ? කවුරුත් කැමති උඩට යන්නනේ. එහෙනම් අපි දැන් යමු උඩට. අපි බිමේ ඉඳන් බලනකොට වඩා මේ උඩට නැගලා බලනකොට ඒක වෙනස් විදිහකට වෙනස් ලස්සනකින් පේන්නේ. අනිත් එක තමයි මේ ගස් උස ගස්වල උඩටම නැගලා ඉන්නවා වගේ තමයි දැනෙන්නේ. මෙතන නම් බලලා ඉවරයි. ඉතින් ඒ වුණාට තව තැන් දෙකක් විතර තියෙනවා. ඉන්නවද මාත් එක්ක වීඩියෝ එක ඉවර වෙනකම්? අපි එහෙනම් ඒ ටිකත් ඉක්මනට බලමු. හැබැයි මොනවා හරි බීලා හරිද? අපි මොනවා හරි පොන්න ඉස්සෙල්ලා මේකට පොඩ්ඩක් ගිහිල්ලා එමුද? ඉතින් මෙතන නම් ලොකු දෙයක් නැහැ. මෙන්න මේ වගේ දේවල් තමයි තියෙන්නේ. මේක බලනකොට මට මතක් වුණේ මම මීට කලින් කොරියාවේ ලොකුම මල් වෙළඳපොළ වීඩියෝ එකක් දාලා තිනවා. ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් ගිහලා බලන එක හරිම ලස්සන තැනක්. මේක හැලුන් නැති නිසා හොඳට ගියා නැත්තම් එහෙම මගේ ඇඳුම කාලා බීලා ඉවරයිනේ. දැන් අපි යමු ආයෙත් චුට්ටක් බලන්න. මෙතන ඔය පොතක් එහෙම කියවලා නිදහසේ ඉඳලා යන්න පුළුවන් තැනක්. හැබැයි මෙතන කෑම බීම කන්න බෑ. දැන් මම ඔයාලා එක්ක යන්නේ කොහෙද? මෙන්න මෙතනට සීට් ලයිබ්‍රරි එකට. ඉතින් මෙතන කොරියාවේ සීඩ් විතරක් නෙමෙයි. එක එක රටවල් වල සීඩ් එහෙමත් තියෙනවා. ඉතින් බලන්න මොන වගේද කියලා මෙතන. කොරියාවේ සීඩ් වලට කියන්නේ සියත් කියලා. එතකොට ලංකාවේ කියන්නේ බීජ කියලා. ඉතින් මෙතන බීජ පුස්තකාලය. මෙතන බලලත් ඉවරයි. දැන් යමු එහෙනම් අපි තවත් තැනකට. ඔයාටත් පුළුවන් ඔන්න මේ වගේ පැලයක් ගෙදර හදාගන්න නේද? කොරියාවේ ගොඩක් ගෙවල් වල මෙන්න මේ වගේ කොළ වගේ දේවල් වගා කරනවා කිව්වම හරි නේද? ඉතින් මොකද වත්තක් එහෙම කියලා ගොඩක් අයට නෑනේ. ඉතින් ඔන්න ඔය විදිහට වගා කරගන්න අයත් ඉන්නවා.
අද දවසේ බලපු අන්තිම තැන තමයි මෙතන. ඉතින් මෙන්න මේ වගේ ප්‍රදර්ශනයට දාලා තිනවා මේක. ඉතින් මේක මෙන්න මෙහෙම හිමීට ඇකිලෙනවා. ඊට පස්සේ හිමීට දිගෑරෙනවා. ඔන්න ඔහොම එකක් තමයි මෙතන මේ දාලා තියෙන්නේ. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න ඔයාලා තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් තවත් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකකින් අපි හැමෝම හම්බ වෙමු. අන්‍යෝ